අදත් හැමෝම ආයිබෝවන් කියලා ඉංග්ලිෂ් ෆන් විත් චානි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි මේ පාඩම් මාලාව නම් කරලා තියෙන්නේ පාඩම් 4කින් ඇල්ෆබෙට් එකේ කියන්නේ ඒ වල ඉඳලා සෙන්ටෙන්ස් එකක් හදන තැනට ඉගෙන ගන්නවා කියලා. අපි පළවෙනි පාඩමෙන් ඇල්ෆබෙට් එකත් ඒ ඇල්ෆබෙට් එකට අදාළ letters වල phonic sounds ඒ වගේම වචන 100කට වැඩි ප්‍රමාණයකුත් ඉගෙන ගත්තා. දෙවෙනි පාඩමෙන් කොහොමද අපි phonic sounds වලින් සරලව වචනයක් ලියන්න, වචනයක් කියන්න ඉගෙන ගත්තා. මෙන්න මේ පාඩම් දෙක හොඳට අධ්‍යයනය කරලා තමයි අද පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. බලපු නැති අය ඉන්නව නම් ඒ පාඩම් දෙක බලලම මේ පාඩම බලන්න. අද අපි පුංචි වැකියක් හදන්න තමයි ඉගෙන ගන්න යන්නේ. පුංචි සෙන්ටෙන්ස් එකක්. මේකේ අපි වචන දෙකක් තමයි භාවිතා කරන්නේ. I plus verb. I කියන්නේ මම. verb එකක් කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් එක්ක I කියන noun එක නාමපදය එකතු කරලා කොහොමද අපි පුංචි වාක්‍යයක් හදාගන්නේ කියලා අද ඉගෙන ගන්නවා. පාඩමට හොඳින් සවන් දෙන්න මාත් එක්කම මේ පුංචි වැකි කියලා දැම්මම මේක ප්‍රැක්ටිස් කරගන්න. body and movement. අපි මේ එදිනෙදා කරන පුංචි දේවල් තමයි මෙන්න මේ පළවෙනි කොටසෙන් අපි ඉගෙන ගන්නෙ. අපි අද වැකි 30ක් වාක්‍ය 30ක් ඉගෙන ගන්නවා. ඔන්න පළවෙනි වාක්‍ය තමයි I run. I run. මම දුවනවා. I walk. I walk. මම ඇවිදිනවා. I sit. I sit. මම වාඩි වෙනවා. I stand. I stand. මම නැගිටිනවා. I jump. I jump. මම පනිනවා. I stop. I stop. මම නතර වෙනවා. I turn. I turn. මම හැරෙනවා. I bend. I bend. මම නැවෙනවා. හරි. අපි දැන් ප්‍රැක්ටිස් කරමු. මම කිව්වට පස්සේ කියන්න ඕනේ. I run. I walk. I sit. I stand. I jump. I stop. I turn. I bend. Good. Very good. Second set එක තමයි daily actions. දිනපතා අපි කරන ක්‍රියාකාරකම්. Okay. Let's start. I eat. I eat. මම කනවා. I drink. I drink. මම බොනවා. I sleep. I sleep. මම නිදා ගන්නවා. I wake. I wake. මම අවදි වෙනවා. I read. I read. මම කියවනවා. I write. I write. මම ලියනවා.
I watch. I watch. මම නරඹනවා. I listen. I listen. මම ඇහුම්කන් දෙනවා. Good. Practice with me. I eat. I drink. I sleep. I wake. I read. I write. I watch. I listen. Good. Very good. Okay. Third set. Hand and simple actions. අපි අතින් කරන පුංචි පුංචි ක්‍රියාකාරකම් තමයි මේ third set එකේ තියෙන්නේ. Okay. Let's start. I open. I open. මම මොනවා හරි දෙයක් විවෘත කරනවා, අරිනවා. I close. I close. මම වහනවා. වහනවා. I hold. I hold. I hold. I hold. මම මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්නවා, දරාගෙන ඉන්නවා, නවත්තගෙන ඉන්නවා වගේ අදහසක්. I give. I give. මම දෙනවා. I take. I take. මම ගන්නවා. I wash. I wash. මම සෝදනවා. I cook. I cook. මම උයනවා. I clean. I clean. මම පිරිසිදු කරනවා. Good. Very good. Let's practice. I open. I close. I hold. I give. I take. I wash. I cook. I clean. Good. Very good. Fourth set. Feelings and simple states. අපිට දැනෙන දේවල්, හැඟෙන දේවල්. Okay. Let's start. I smile. I smile. මම hina වෙනවා. I laugh. I laugh. මම hina වෙනවා. මෙතන hina වෙනවා කියන්නේ හයියෙන් hina වෙනවට. smile කියන්නේ ලාවට, සුමුදුවට hina වෙන එකට. ලාවට hina වෙනවා. laugh කියන්නේ මහා ශබ්දයෙන් හයියෙන් hina වෙන එකට. I cry. I cry. මම අඬනවා. I rest. I rest. මම විවේක ගන්නවා. I try. I try. මම උත්සාහ කරනවා. I wait. I wait. මම බලාගෙන ඉන්නවා. යමක් සිදු වෙනකන් රැඳී ඉන්නවා. එහෙම නැත්නම් බලාපොරොත්තුෙන් ඉන්නවා. නතර වෙලා ඉන්නවා වගේ අදහසක් මේකෙන් දෙනවා. Okay,
Very good. Let's practice. I smile. I laugh. I cry. I rest. I try. I wait. Good. Very good. ඔන්න අද අපි සරල වාක්‍ය 30ක් ඉගෙන ගත්තා. මේ ටික නැවත නැවත හොඳට ප්‍රැක්ටිස් කරන්න. දැන් එදිනෙදා ජීවිතේ පුංචි දෙයක් ගැන කතා කරගන්න ඕනේ. පුංචි වාක්‍යයක් හදාගන්න හරිම ලේසියෙන් ඔයාලට පුළුවන්. අද අපි ක්‍රියාපදයක් එක්ක I මම කියන පදේ දාලා ක්‍රියාපදයක් එක්ක එකතු කරලා පුංචි වාක්‍යයක් හදන්න තමයි ඉගෙන ගත්තේ. ඊළඟ පාඩමෙන් අපි තව පුංචි සරල වාක්‍ය රටාවක් ඉගෙන ගන්නවා. අද අපේ 3 වෙනි දවස, ඊළඟ දවස 4 වෙනි දවස. 4 වෙනි දවස වෙනකොට සරල වාක්‍යයක් හදන්න හොඳටම පුළුවන් වෙනවා. ඊළඟ දවසේ පාඩමෙන් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආදරේ හැමෝටම. බයි බයි.